සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක NLP cooking channel වෙත. ඉතින් මම අද හදන්න යන්නේ කිරි ටොෆී. ඉතින් කිරි ටොෆී කියන්නේ අපි කවුරුත් ලොකු පොඩි හැමදෙනාම කැමති කන්න ආස පැණි රස කෑමක්. ඉතින් අපි කොහොමද බලමු මේක මොනවද අවශ්‍ය කරන්නේ මොන දේවල්ද කියලා අපි දැන් බලමු. මේ තියෙන්නේ මගේ මං හැදුව කිරි ටොෆී. ඉතින් මේක ලස්සනට පාටට හරිම රහට ආවා. ඉතින් හරිම රසයි. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් මුලින්ම මේ තමයි ටින් කිරි එකක් තියෙනවා. ඒ වගේම මම මෙතනදී කජු ටිකක් කපාගෙන තියෙනවා, ප්ලම්ස් තියෙනවා, ඒ වගේම සීනි තියෙනවා, ඒ වගේම වැනිලා එසෙන්ස් එක මම අරගෙන තියෙනවා. ඉතින් ඕකලන් කිරි ටින් එකේ ග්‍රෑම් ගාන පොඩ්ඩක් බලන්න. දැන් මගේ කිරි ටින් එකේ ග්‍රෑම් ගාන 397ක් වගේ තමයි තියෙන්නේ. එතකොට ටින් කිරි එකේ ග්‍රෑම් ගාන හා සමානව තමයි අපි සීනි ගන්න ඕනේ. ඉතින් මම මෙතනදී සීනි ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. මුලින්ම අපි භාජනයක් අරගෙන ඒකට කිරි ටින් එක අපි දාගන්නවා. ඉතින් ඔයගලන් දන්නවා මේ කිරි ටින් ගන්නකොට ගොඩක් ඝනයි. එතකොට ඒ කිරි ටින් එකේ තව ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා කිරි මිල්ක් මේඩ් එක තව ගොඩක්ම ඒ ටින් එකේ දෙනවා. ඉතින් ඕකලන්ට පුළුවන් ඒකට වතුර ටිකක් දාලා හොඳට හැන්දක් දාලා හොඳට ගන්න කලවම් කරලා ඒ ටිකත් දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඕකලන්ට පුළුවන් ඒ කෑවිලා තියෙන ඒ මිල්ක් මේඩ් ටික වතුර ටිකක් දාලා හොඳට කලවම් කරලා ඒ ටිකත් හොඳට අරගන්න. දාලා ඉතින් මම අර මිල්ක් මේඩ් එකටම දැම්මා. ඊට පස්සේ අපි මේකට සීනි මම ඔයගලන්ට කිව්වා සීනි ග්‍රෑම් 400ක් මම ගත්තා කියලා. ඉතින් ග්‍රෑම් 400ක්ම මම මේ අවස්ථාවේදී දාගන්නවා. දාගෙන දැන් තියෙන්නේ අපිට හොඳට හැන්දක් අරගෙන මේක හොඳටම හැඳි ගන්න. ඉතින් මේක හැඳි ගන්නකොට ඒක ගොඩක්ම ඒ අවධානයෙන් තමයි අපි ඉන්න ඕනේ. අපි මේක තියලා කොහෙවත් යන්න නරකයි. මොකද නැත්තම් අඩිය අල්ලලා ඒක මිශ්‍රණය කර වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ හැම සැරින් සැරේ අපි මේ වගේ කලවම් කරනවා. ඔකන්ට පේනවා ඇති මේ මිල්ක් මේඩ් එක දැන් දියර ස්වරූපයක් ගන්නවා. ඉතින් මේ වගේ නොනවත්තා අපි මේ පාට දුඹුරු පාට වෙන පැහැය වෙනකම්ම හොඳට මේක අපි හැඳි ගන්න ඕනේ මේ ආකාරයෙන්. දැන් ඔයගලන්ට පේනවා ඇති බුබුලු දාගෙන හොඳට මේක දැන් උතුරනවා. ඉතින් ඒ අවස්ථාවෙත් අපි නොනවත්තා අපි මේකට හැඳි ගන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක්වත් මේක තියලා එහෙම යන්න එපා. මොකද ඒක අඩිය අල්ලන්න පුළුවන්. අඩිය ඇල්ලුවොත් අපිට අවශ්‍ය විදිහට ඒ කිරි ටොෆී එක අපිට හදා ගන්න බෑ. ඒ නිසා මේක මෙතනම ඉඳගෙන තමයි අපි හැමතිස්සෙම මේක හැඳිගගා ඒ අපිට අවශ්‍ය කරන පාට වෙනකන් ගෝල් කල වෙනකන් නැත්නම් දුඹුරු වෙනකන් අපි මේ මිශ්‍රණය හොඳට හැඳි ගන්න ඕනේ මේ ආකාරයෙන්. ඊට පස්සේ අපි මේකට වැනිලා ස්වල්පයක් දාගත්තා. වැනිලා ටිකක් දාගත්තාන් පස්සේ අපි දැන් මේක හොඳට ඔයගොල්ලෝ පේනවා ඇති මේක බුබුලු දාගෙන හොඳට උකු ද්‍රාවණයක් වෙලා තියෙනවා. උකු ද්‍රාවණයක් වෙලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති.
ඉතින් මේ අවස්ථාව වෙනකොටත් හොඳට නොනවත්වා හොඳටම අපි හැඳි ගන්න ඕනේ. ඉතින් ඔකන පේනවද දැන් මම හොඳට මේක මේ ද්‍රාවණයේ පාටත් වෙනස් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මම කපාගත්ත කජු ටිකයි ඒ වගේම ප්ලම්ස් ටිකයි නැත්තම් මුද්දලම් පළස් ටික මම මේ අවස්ථාවේදී දාගත්තා. දාගෙන හොඳට මේක හැන්දෙන් අපි හැදි ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති දැන් මේ මිශ්‍රණයේ ගොඩාක් දුඹුරු පාට වෙලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇතිනේ දැන් අර තිබ්බ කහ පාට නෙමෙයි දැන් මේක හොඳටම දුඹුරු පාට වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී හොඳට අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද මේ අවස්ථාව තමයි අඩිය අල්ලගෙන බලන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනව නේද මේ මට්ටම වෙනකන් තමයි අපි හොඳට හැදි ගන්න ඕනේ. ඉතින් මට හිතෙනවා දැන් තමයි හොඳම පදම. දැන් අපි මේ අවස්ථාවේ ඔයගොල්ලෝ පේනවා ඇති දැන් තමයි හොඳම පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක ඉක්මනටම මේක දාගන්න ඕනේ. ට්‍රේ එකක් හරි කටින් බෝඩ් එකක් හරි ඒකට හොඳට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි දාලා හොඳට මේ මිශ්‍රණය අපි ඉක්මනින් දාගන්න ඕනේ. මොකද මේක හයි වෙනවා ඉක්මනට. හයි වෙන්න කලින් අපි මේ මිශ්‍රණය කටින් බෝඩ් එකට ඔයගලන්ට ට්‍රේ එකකට හරි දාලා ඉක්මනින්ම මේක පැතලි කරන්න ඕනේ. මේ වගේ පැතලි කරන්න ඕනේ ඉක්මනින්ම. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මම ඉක්මනින්ම මේක දැන් පැතලි කරන්න තමයි යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ලස්සනට දැන් මේක හොඳට මම දැන් පැතලි කළා. පැතලි කළා මම මේක හයි වෙන්න කලින් ඉක්මනටම කපා ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මම කපා ගත්තේ. ඉතින් ඕගොල්ලන් කැමති සයිස් වලින් මේක කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ සාමාන්‍ය 40 පොඩි කෑලි වලට තමයි කපා ගත්තේ. ඕගොල්ලන් ආස කෑලි වලට මේක කපා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර ලේසිද මේ කිරි ටොෆි හදා ගන්න පුළුවන් කියලා. ඉතින් පොඩි වෙලාවක් තමයි මේකට යන්නේ. නැත්තම් එච්චර අමාරු දෙයක් නෙමෙයි මේ කිරි ටොෆි හදන එක. අපිට ඕනම වෙලාවක හිතුන ගමන් හදන්න පුළුවන්. ඉතාමත් රස පැන් රස කෑමක්. ඉතින් ඕකල්ලොත් හදලා බලන්න මේ වගේ. ඉතින් මම මේ අවස්ථාවේදී කිරි ටොෆි ටික මම දැන් කපා ගන්නවා හයි වෙන්න කලින්. ඉතින් මම මේ පැත්තට කපා ගත්තා. දැන් මම අනිත් පැත්තට ටිකෙන් ටික කපා ගන්න තමයි යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ටොෆි කපලා ගොඩක් සාමාන්‍ය සති දෙකක් විතර තියාගන්න පුළුවන් ගෙදර. සති දෙකක් හරි උපරිම සති 3-4ක් තියාගන්න පුළුවන් මේවා මොකද සීනි වලින් හදපු නිසා ඒවා ගොඩක් මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක කල් තබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම සාමාන්‍ය 40 කොටු වලට පොඩි 40 කොටු වලට මේ වගේ මම කපා ගත්තා හයි වෙන්න කලින්. ඉතින් බලන්න මේ වගේ තමයි මම ටොෆි හැදුවේ. මේ වගේ දැන් බලන්න ලස්සනට ඒක ගැලවිලා එනවානේ. හොඳට හයි වෙලා තියෙනවා. හරි ගාන්ට හරි පදමට ඇවිල්ලා තියෙනවා මේ කිරි ටොෆි එක. ඒක ගොඩක් දියාරු ගතියකුත් නැහැ. හොඳට හරි ගානට හරි පදමට මේ මං හැදුව කිරි ටොෆි එක ඇවිල්ලා තිනවා. ඕගොල්ලෝ පේනවා ඇති. අපි දැම්ම ප්ලම්ස් ඒ වගේම කජු ලස්සනට ඒ කිරි ටොෆි වල තියෙනවා. ඉතින් මේ කිරි ටොෆි එක ඉතාමත් රසයි. කජු හැපෙනකොට ප්ලම්ස් හැපෙනකොට ගොඩක්ම රසයි. ඉතින් ඕගොල්ලෝ ප්ලම්ස් කජු එහෙම දාන්න අමතක කරන්න එපා කිරි ටොෆි හදනකොට. මොකද ඒවත් දෙක හැපෙනකොට ගොඩක්ම රසයි කිරි ටොෆි කනකොට. ඉතින් මේ වගේ ලස්සනට 4 විදිහට හරිම ඒ පදමටම
කඩේටත් වඩා ගොඩක්ම රස්ස විදියට කිරි රසට ආවා මං හැදුව මේ කිරි ටොෆි එක. ඉතින් ඕකනොත් හදලා බලන්න ගොඩක්ම ලේසි දෙයක්. ඕනම වෙලාවක හිතුන ගමන් අපිට හදන්න පුළුවන් මේ පැණි රස මිල්ක් මේඩ් නැත්තම් කිරි ටොෆි කියන්නේ. ඉතින් ඕකනොත් මේක හදලා බලන්න.